බලන්න මගේ channel එක දීනාවී. Hi කොහොමද ඔයාලට සතුටින් ඉන්නවද? විශේෂ බ්ලොග් එකක් තමයි ආට ගෙනාවේ. ගොඩක් අය ඉල්ලපු. පුළුවන් නම් ගෙස් කරන්න මෙතන කොතනද කියලා. අර හිතනවා ඇති කොකනක් කියලා. නෑ අනේ. මේ නිදහස් ලැබෙන වෙලාවේ මම පොට් එකේ හදපු නිර්මාණයක් මලක්. ඔයාලට පුළුවන් තිබ්බොත් අනිවාර්යෙන් හදන්න. මම අද කොහේ යන්නද කියලා බලමු. හිතුනා කැන්ඩි යන්න කියලා. ඒකට ස්පෙෂල් දෙයක් තියෙනවා ඉතින්. ඔහොම යමුකෝ බලාගෙනද. මගේ ඉස්සරහට එන බර්ත්ඩේ එකක් තියෙනවා. නමුත් ඊට කලින් දෙයක් ගන්න සිද්ධ වුණා. කැන්ඩි කියන්නේ වෙනම වයිබ් එකක්නේ. ඒකට ඉතින් මම ගොඩාක් ආසයි. මම වගේම ඔයාලත් ආසයි කියලා මම හිතනවා. අනිත් ඒ තමයි ඉඩ ලැබුණු හැම මොහොතකම සතුටින් ඉන්න බලන්න. තවත් කෙනෙක් දිහා බලන්න. ඔයාගේ ජීවිතේත් ඔයාට ඇචීව් කරන්න බැරි වුණ තැන් මොනවාද කියලා බලලා ඒවා ඇචීව් කරන තැන හිතන්න. මොකද අපිට අපි දිහාතව ජීවත් වෙන තරමටම අපිට ඕනෙම කෙනෙක් ආදරය කරා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ෆැමිලි යාළුවෝ, ඒ විතරක් නෙමෙයි වටපිටාවේ ඉන්න අය, මගේ වගේ ඩෝරෝ කෙනෙක්, හැමෝටම ඔයා ගොඩක් ආදරය කරන මිනිසෙක් විදිහට ජීවත් වෙන්න. එහෙනම් මාත් එක්ක මේ vlog එක යමුකෝ බලන්න කොතනද යන්නේ කියලා. ඔයා මේ වෙනකොට මගේ FB එකේ නම් දැකලා ඇති. මොකද මට ලොකු ආසාවක් තිබ්බා මගේ අතින්ම දෙයක් පූජා කරන්න ඕන කියලා. ඔයාලත් ගොඩක් අය මේ විදිහ හදලා පූජා කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මටත් කමෙන්ට් කරන්න. මම ඔයාලත් දිහා බලනවා. විශේෂයෙන්ම මගේ කෙනාවේ ගොඩක් අය බර්ත්ඩේ එක වෙනුවෙන් ගොඩක් දේවල් අහලා තිබ්බා. ඉතින් පිටිපස්සට vlog එකේ ගොඩක් තියෙනවා බලන්න පුළුවන්. මම හිතනවා මම කරපු දිගම vlog එක මේක කියලා. විශේෂයෙන්ම මේ දේ කරලා ඉවර වෙනකොට හිතට දැන් සැහැල්ලුව නම් අපමණයි. කොහෙද ගියේ කියලා ජස් කරමු. නිමක් නොපෙනේන සසර මම මුලින්ම කියවනේ මම මේක නොහිතුව වෙලාවක හැදුවේ. හරියටම දවසක් වන්නේ එක රැයක් විතරයි. බලන්නකො මම ගියේ කොහෙටද කියලා. ඒ තමයි හරියටම මේ vlog එකේ මගේ ඊළඟ දවසේ බර්ත්ඩේ එක ස්ටාර්ට් වෙන විදිහක් තියෙනවා. ඔහොමම ඉන්න. ඔයා දන්නවද පින් කරලා තියෙනවා මේ ඇතුළටම ගිහිල්ලා පූජා කරන්න. ඒක හින්දා මේක බලන ඔයාටත් මගේ පිනක් අනුමෝදන් වේවා. ලෝකනාථ ශ්‍රී ගෞතම සමේදෝ විතරාගේ. ඉතින් අම්මිලත් එක්ක ෆැමිලි එකත් එක්ක ගෙවුනේ මෙන්න මේ කැන්ඩි. ඉතින් ලස්සන ළමයෝ කාට නැත්තත් අදමට විශේෂ දවසක්. මෙන්න මේ Happy birthday to තමයි me. ස්ටාර්ට් කරේ රැඳලාට. ඔන්න ඉතින් උදේ අන්තරම මාව බලන්න ආවේ මගේ ඩෝරියා. ඉතින් හැමදාම උදේට මාව බලන්න එනවා වගේම අද නම් ඉතින් කියලා මට විශ් කරා. බලන්නකො මෙයා කියන දේවල්. සමහරක් වෙලාවට මට ඇතුළට එන්න බැරි හින්දා මොනවද කියව ඉන්නවා. මෙයාගේ මූණ දැකලා තමයි මගේ බර්ත්ඩේ එක දවසේ ස්ටාර්ට් කරේ. පහලට යනකොටම ගිෆ්ට් එකක් තියෙනවත් දැක්කා. හැබැයි අන්බොක්ස් කරන්නත් බැරි වුණා. තවත් ඒවා තිබ්බා. කොහොමද මම channel දෙක තුනක් බලනකොට මට ගොඩාක් බර්ත්ඩේ විශස් ඇවිල්ලා තිබ්බා. Especially thank you itnartist.lk. ඒ වගේම තමයි අනන්‍ය සිංහ සිනමාව ගෲප්ස් ගොඩකින් විශ් කරලා තිබ්බා. මට ආදරය කරන ආදරණීය ඔයාලට මම ගොඩාක් ආදරෙයි. මම මුලින් අසපුවට ඊළඟට ගිය ඔෆිස් එකට යනකොට මොන මලක්. ඒ විතරක් නෙමෙයි යාළුවෝ සර්ප්‍රයිස් කරා කේක් එකක් තියලා. enjoy. අනිත් ඒ තමයි මගේ ජීවිතේට ලැබුණු හොඳම ගිෆ්ට් එක තමයි මගේ වෘත්තිය. ලොකු වැස්සක් අරන් ඉතින් මම ඔන්න ඉතින් ගෙදර ගියා. Thank you my staff.
බලන්නකෝ රෑමැද මට දුන්න සර්ප්‍රයිස් එක මගේ ෆැමිලි එකේ අය. I love you. ගොඩක් ආදරේ ඔයාලා. Thank you so much my family. Teddy House label.lk. මතේ තමයි මගේ ඩෝර ආවත් හරි මගේ ෆස්ට් බර්ත්ඩේ එක.